ඔය රේටින් එකක් දෙන්න බලන්න මවුන්ට් ලැවිනිය බීච් එක. 10න් නෑ 10න් 2යි. 10න් 2යි. ඔයා දෙන්න බලන්න. ඇත්තටම මම 10න් 10ම දෙනවා. අපි හිතන් හිටියේ වගේ තැනක් නෙමෙයි අලුත් කඩේ කියන්නේ. Okay my friends, ඉතින් අද අලුත් vlog එකක් කරන්න හදන්නේ අපි. අද පොඩි ඩේ අවුට් එකක් යන්න හදන්නේ. හැබැයි කෙල්ලෝ නෑ. අපේ කොල්ලෝ ටික ඉන්නේ. තාම අපේ මේ කවුද නඩේ ගුරා තාම ඇවිල්ලා නැහැ. යාගේ කවදාවත් වෙලාවට කවදාවත් යාගේ වැඩ නැහැ. කතා කරලා නැහැ යාගෙන. මේ වැඩක්ම නැහැ. ඉතින් මේ දැන් ඇවිල්ලා ඉන්නේ අපි මේ දැන් නමක් කියනවාද මොකද්ද? ලුණාව කලපුවට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ලුණාව කලපුවට පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් අද අපි යන්න හිතන් ඉන්නවා. ඒ ඇත්තටම අපි කොහෙද බං යන්නේ මුලින්ම? අද බීච් එකට යනවානේ. අපි මුලින්ම මවුන්ට් ලැවිනියා බීච් එකට. විශේෂයක් නෑ බීච් එකට යන්න හිතනවා. අලුත් කඩේ යන්න හිතනවා. අද අපි පොඩි නයිට් එකක් ගහන්න ප්ලෑන් කරලා ඉන්නේ. ඉතින් මුලින්ම අපි බීච් එකට යනවා. බීච් එකට ගිහිල්ලා එතනින් නාලා ඊට පස්සේ කෙලින්ම කොළඹ වටයක් දාන්න කියලා හිතාගෙන අපි කෙලින්ම අලුත් කඩේ පැත්තට. මෙයාගේ අදහසක් නෑ. අපි මුලින්ම මෝල් එකකට යන්න හිතන් ඉන්නවා. මෝල් වෙන්න. අපි පොඩ්ඩක් පොෂ් වෙන්න කියලා බැලුවෙමු. මොකද අනිත් අය හැමෝම පොෂ් නෑ. නෑ අපි පොෂ් කොහොමද? අපි කොහොමද පොෂ්? සුපන්ගේ පොෂ්. මේ ඉතින් මෝල් එකකටත් යනවා. මෝල් එක මොකද්ද කියලා කියන්නම් ඉස්සරහට. නයිට් එකට අපි යනවා අලුත් කඩේ පැත්තට. අලුත් කඩේට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මගේ නම් ෆස්ට් ටයිම් අලුත් කඩේ යන්නේ. අපි ගිහලා බලමු මොනවද කියලා. Halo Hansida, cheese. Prasan, what අපි දේශන් ගැන දෙයක් කියන්න තියෙනවද? මොකද මේවා කියන්නේ? ඔන්න යාළුවනේ ඔන්න දැන් ඉඳලා අපේ මෝඩ අපේ දේශාන් යාළුවා දැන් ඇවිල්ලා තියෙනවා. පැය කීයකට දවසේ පස්සේද බං? අපි ආවේ 11:00ට දැන් වෙලාව 2:50යි කියන ඉතින්. දැන් පැය 3:00කට විතර පස්සේ ඔන්න ඇවිල්ලා තියෙනවා අපේ මෝඩයක. අපි බලමු එයා මොන වගේ රියැක්ෂන් එකද දක්වන්නේ කියලා. පාවල පේනවද නැහැ යාළුවනේ. පාරක් විලා අපි කෙනා හරි කියන්න තියෙනවද? මේ අවුවයිනේ පොඩ්ඩක් මෙහාට. දේයන් අපිට කියන්න අයියෝ ආද පරක්කුනේ කියලා. පැය 3:00 පරක්කුයි. උදේ අපි 11:00ට සෙට් වෙනවා කියලා කිව්වේ. පැය 3:00 මම වෙලාවක් කිව්වේ නෑ අපි කිව්වා මූ 12:00ට එනවා කිව්වා. කොහමද පැය 3:00 පරක්කුයි දේශනාවට මොනවද කියන්නේ? අපි ශ්‍රී ලාංකිකයෝ. ඔක අරක්කු වෙනවා. ඔයාද පරක්කුනේ හේතුව කියන්න බලන්න අපිට. නෑ මම මේ පාත්‍ර බස් එකකින් දෙකට එතකොට මේ ජිම් එකට එහෙම ගියේ නැද්ද? ජිම් එකට එහෙම ගියේ නැද්ද ඔයා? ගියා. ජිම් එකට ගියේ මොකටද? ගිහින් ආවේ.
චීස් කියන්නලෝ. චීස්. අපි අරුන්දන කපල් ෆොටෝ ගන්නවා. නෝනේ ඉස්පිට් කො කියපන් කියන්නේ. හලෝ කස්තුරි මාමේ. හරි ඉතින් යාළුවනේ කොමාරි අපි මවුන්ට් ලැවිනිය බීච් එකට ගියා. ඉතින් ඔයාලට පේන ඇති අපි හරිම සතුටින් ඉන්නේ. ඔව් මෙන්න මේ අපේ හංසිත යාළුවා මේ අපේ හංසිත යාළුවා තමයි කිව්වේ මේ මවුන්ට් ලැවිනිය බීච් එකට යන් කියලා. ඇත්තටම මම කලින් ගිහලා තියෙනවා මවුන්ට් ලැවිනිය බීච් එකට. ඇත්තට පොඩි යම් කිසි හේතුවක් නිසා මම ඒකට යන් බීච් එකට යන්න කැමති නෑ. ඒ වුණාට දැන් මේ අපේ හංසිත යාළුවා කියපු හින්දා අපි ගියා. ඇත්තටම බීච් එක නම් මම රේටින් එකක් දෙන්නම්. ඇත්තටම කොහොමද කියලා ඒක ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන්. මගේ රේටින් එක 10න් 2යි. මගේ රේටින් එක 10න් 2යි. පුතා ඔයා රේටින් එකක් දෙන්න බලන්න මවුන්ට් ලැවිනිය බීච් එක. නෑ 10න් 2යි. 10න් 2යි. ඔයා දෙන්න බලන්න. ඇත්තටම මම 10න් 10ම දෙනවා. ඔය 10න් 10 දෙන්නේ දුහුණ එක්කන් ගියා අපි බොරු ගියද? ඔය ඉතින් පානදුර බීච් එක දැකලා නැහැ. ඒ කියන තමයි කොහොමරි ඇත්ත කියන්න ඕනේ මේ මීට වඩා පානදුර බීච් එක මරු පට්ට. හරිද 10න් 10 රේටින් 10න් 10ම දෙන්න පුළුවන් පානදුර බීච් එකට. මවුන්ට් ලැවිනිය බීච් එක නම් කෙලින්ම කිව්වොත් මෙලෝ රහක් නැහැ. කුණු ගොඩ. පට්ටම කුණු ගොඩ. ඕගොල්ලන්ට කියන්න දැන් වීඩියෝ පේනවා ඇති මේ සෙනග ඉන්නවා. පට්ටට සෙනග ඉන්නවා. ඒ වුණාට හිටියට මෙලෝ රහක් නැතරම පීනන්න බෑ. ඒක මෙහෙමයි. අවුලක් නැහැ. ඒක අවුලක් නැහැ කියමු. ඒ වුණාට මුහුදේ පට්ටට කුණු ජරාව ඊට පස්සේ එතන බීච් එක සෙට්ම නැහැ. පට්ටට සෙට් නැහැ. දැන් ඕගොල්ලෝ ඕගොල්ලෝ පානදුර බීච් එකට ගිහිල්ලා බලන්න. පානදුර බීච් එකේ හැමදාම සෙනග ඉන්නවා. පට්ටට සෙනග ඉන්නවා. ඒතර මේ මවුන්ට් ලැවිනිය බීච් එකට වඩා සෙනග ඉන්නවා පානදුර බීච් එකේ. ඒ වුණාට පාරම පිරිසුදුයි. පට්ට කියන්නේ පිරිසුදු කියන්නේ මවුන්ට් ලැවිනිය බීච් ඔය බස්නාහිර බලක් තියෙන හැම බීච් එකකටම බීච් වලට පානදුර බීච් එක ඊට වඩා හොඳයි. මම අපි රෙකමන්ඩ් කරනවා. මොකද විශේෂයෙන්ම අපි යන්න කැමතිම බීච් එක පානදුර බීච් එක කියන්නේ. ඉතින් මේකට ගිහිල්ලා බැලුවා මවුන්ට් ලැවිනිය බීච් එකේ අපි කලින් ඇත්තටම කිව්වොත් ඕගොල්ලෝම ඩිසයිඩ් කරන්න ඕගොල්ලෝ පේන ඇති වීඩියෝ එකේ. ඇත්තටම අපි මගේ රේටින් එක මේගොල්ලෝගේ රේටින් එක අපි 10න් 2යි දෙන්නේ. ඇත්තටම කතා කරලා නැහැ. එහෙනම් අපි ඊළඟ දෙන සෙට් එකමු. බයි බයි. කොහොම හරි යාළුවනේ අපි හිතාගෙන හිටියේ shopping mall එකකට යන්න. ඒ වුණාට අපිට ඒකට යන්න වුන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට A few moments later.
යාළුවනේ ඉතින් මේගොල්ලෝ මේ වන් ෂොට් එකක් ගහන්න කියලා හදන්නේ. අලුත් කරේට ඇවිල්ලා වන් ෂොට් එකක් ගහුවේ නැත්නම් හරියන්නේ නැහැ ඒගොල්ලොන්ට. මම නම් ඕකට යන්නේ නැහැ. ඉතින් මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ පළවෙනි කඩිය සාර්ථකයි වන් ෂොට් එක නෑ කිව්වා. ඉතින් අපි තව තැනක් හොයාගන්න හදන්නේ. ඔන්න යාළුවනේ කොහොම හරි මේගොල්ලන්ට වන් ෂොට් එක ගහන්න කඩයක් හම්බුණා. මේ මෙතන. One shot, shot. One shot. අපි අහලා බලමු අපේ ප්‍රශාන්ත යාළුවගේ එක්ස්පීරියන්ස් එක කොහමද කියලා. ප්‍රශාන්ත අපිට ඔයාගේ අත්දැකීම කියන්න වෙනවා. යන් ඉස්සර මං කියන්න. යා ඉස්සරහට කියන්නලු අත්දැකීම. ඉතින් අපේ හංසිත යාළුවත් වන් ෂොට් එකක් ගහන්න කියලා හදන්නේ. ඔන්න අපි වන් ෂොට් එක හදන ඉතින් බලන්න හදන්නේ. Shot. වර්ණ හයිනොත් කියද? සුපිරිය සුපිරිම රසක් තියන්නේ බීල බලන්න. සුපිරිම රසල්ලු තියෙන්නේ මේ බලන්න යාළුවනේ. සුපිරිම රසක් තියෙන්නේ. ප්‍රශාන්ත මට හරියටම කියන්න ඕන දැනුණද? වන් ෂොට් එක වෙනම ආතල්යක් කියන්නේ. එක පාඩන ස්ප්‍රිට් එකත් එක්ක ගහද්දිම තමයි තේරෙන්නේ. වෙනම ලල්ල එකක් කියලා අර. මේක ගෙදරත් හද දෙයකි. ඒනට මෙතන බොනේ කියන වෙනවා ලල්ල. ඕත් එල බීල බලන්න. අපි කොට මෙතන මාරම ට්‍රැෆික් එකක් තියෙන්නේ. ඕගොල්ලෝ පේනවද දන්නේ නැහැ. මාරම ට්‍රැෆික් එකක් තියෙන්නේ. හන්දිදා ප්‍රතිචාර දෙන්න වගේ වන් ෂොට් එක. වන් ෂොට් එක ඇවිල්ලා වන් ෂොට්ම තමයි කියන්නේ එක ෂොට් එකෙන්ම ගහන්න ඕන. ආයි තියාගෙන හිටියොත් බොන්න බෑ. මොකද්ද ගත්තේ අපි මම පාවිච්චි කරේ ස්ප්‍රයිට් එකයි ස්ටිං එකයි. ස්ටිං එක දාලා අපි බිව්වා. දැන් අපි කන්නයි යන්න හදන්නේ නම් සුබකම්. යාළුවනේ අපි කෑම කඩයක් බලනවා කෑම ගන්න. මෙතනත් කෑම. මෙහෙත් කෑම. ඕක සිනවද? මෙහෙත් කෑම. එන්න මෙහෙත් කෑම. බර්ගර්ස් තියෙනවා. හරි ඉතින් යාළුවනේ අපි මෙතනින් පොඩි පොඩ්ඩක් කන්න කියලා බැලුවේ. ඔයාලා පේනවද? මෙතන මේ 200 තියෙනවා ජේවල් චිකන් කියලා එකක්. මේකෙන් අපි 4ක් ගන්නවා කන්න. ඉතින් යාළුවනේ අපි කන්න තැනකට ආවා. දෙයක් කියන්න ඕනේ අලුත් කඩේ ගැන. ඒ තමයි අපි හිතන් හිටිය වගේ තැනක් නෙමෙයි අලුත් කඩේ කියන්නේ. ඒ කියන්නේ තැන පොඩි. මෙහෙම අද මොකද්ද ඒගොල්ලෝගේ ස්පෙෂල් ඩේ එකක් හින්දා කඩවල් වහලා කියලාත් කියනවා. අලුත් කඩේ ඉතර අර ලොකු පැත්තක් නැහැ. ඇත්තටම ඉතින් මේ පොඩි දුරයි ඉන්නේ මේ ඒ ගොඩක් කටි YouTube එකේ වීඩියෝ දානවනේ අලුත් කඩේ හොඳයි අරගයි මේකයි කියලා. ඒ අතින් බලද්දි නම් ඇත්තට සැටිස් නෑ. ඇත්තටම කිව්වේ මේ මුණ්ඩේ කරදර කරනවට කන්නෙන්න කියලා මේ අපි ගත්ත කෑම එක කනවා දැන් මේ. පෙන්නන්න බලන්න. මෙන්න මේක තමයි ගත්තේ 250ක් වුණා. 4ක් ගත්තා. ඉතින් මේක කන්න හදන්නේ. ඕල්ට් කියන අමතක වුණා. ඉතින් අපි වන් ගෝල් ෆේස් එක පැත්තෙන් ආවේදී එතකොට දැක්කා මියුසිකල් ෂෝ එකක් යනවා එතන ඒ පැත්තේ. ඔළුව දාන්න ගියේ නෑ වැඩිය. බොහෝ සෙනග හිටියා. අපි කට්ටියටම පොඩ්ඩක් අර ගොඩක් සෙනගේදී පොඩ්ඩක් සෙට් නෑ වගේ. ඉතින් ඒ වැඩි ඔළුව දාන්න ගියේ නෑ.
වන් ගෝල් ෆේස් එකට එනවා කියලා හිතාගෙන තමයි ආවේ මේ කැම්ප් ටික ගන්න. ඒ වුණාට එතන මියුසිකල් ෂෝ එකක්. ඉතින් අපි අනිත් පැත්තට දාලා මෙන්න මෙතනට ආවා. මේට කොහොමරි අපි එතනින් පිටත් වෙද්දී පාන්දර 1 ගානක් කොහොමරි පාන්දර කමාරට විතර ඇති. ඊට පස්සේ අපි එතනින් ආවා. මොකද අපි රැට කාලේ තිබ්බේ නැහැ. අපි ඒ වෙනකොට කාලේ හිටියේ බන්ස් විතරයි. එතකොට ඉතින් අපේ යාළුවෝ දැනගෙන හිටියා පාන්දර ඇරලා තියෙන නයිට් කඩයක් ගැන. ඉතින් එතනට ගියාට පස්සේ අපිට එතන කඩවල් නයිට් කඩවල් දෙකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කොළඹ පාන්දර ඇවිදින්නේ වෙනවා නම් ඔයගොල්ලන්ට පාන්දර කෑම ගන්න ඕනොත් ඒ කඩවල් වලින් ගන්න පුළුවන්. ඉතින් කොහමද අපි කෑම අරන් කෙලින්ම පිටත් උනේ හාන්සිදලක් ගෙදරට. මේ විදිහට තමයි අපේ ඩේ අවුට් එක ඉවර වෙන්නේ. අපි තවත් මේ වගේම vlog එකකින් සෙට් වෙමු. See you in the next video. Bye bye.